ඒකම තමයි තමන්ට තමන්ම විතරයි කියලා ඔහොම අදහසක් එන්නේ. ඇත්තටම තමන්ගේ එතන ගැලවීම කියන්නේ ගැලවීම නෙමෙයි. අපිට ධනය සොයන නම් සාර්ථක පුද්ගලයෙක් වෙන්න ඕන නම් ඒක තීරණය තමන්ම තමයි. දැන් හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම ආසයි තමන්ගේ පුතාව යම් කිසි උඩට තියන්න. නමුත් ගොඩක් වෙලාවට පේනවා තාත්තලා අම්මලා කොච්චර උත්සාහ කරත් ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තේ මොකද ඒගොල්ලන්ගේ මේ ඇතුලේ ඔය මේ පැරඩයිම් ඒගොල්ලන්ගේ පැරඩයිම් තියෙන්නේ වෙනම ප්‍රෝග්‍රෑම් වෙලා. ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන එක රීප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙන්නේ අපිටම තමයි. සමහර වෙලාවට දැන් ගොඩක් ඔය දාර්ශනික මිනිස්සු අපි අහලා තියෙනවා. නනා ඉන්නකොට බාල්දිය දාලා නැතුව දුවලා තියෙනවා. මොකද එකපාරම පැරඩයිම් ෂිෆ්ට් වෙනවා. හොයාගෙන කාගේවත් විසඳුමක් කාගෙන්වත් බලාපොරොත්තු නොවන විසඳුමක් තමන්ගේ ඇතුළාන්තයෙන් අවබෝධ වුණේ ගම වෙන දෙයක් තේරෙන්නේ නැහැ. මොකද හැමදාම හොයාගත්තේ දෙන්නේ. ඒ වගේ තමයි මේ ධනේශ වෙන මගේ තමන්ගේ මානසිකත්වය ඒක එක් තැනකට යොමු වුණාම එතකොට හරි සිම්පල් දෙයක් මේකනේ කරන්න තිබුණේ. දැන් මේකනේ මං කරේ. දැන් අද හෙට ඉඳන් මේක තමයි මං කරන්න ඕන කියන එක අපිට අවබෝධ වෙනවා. ඒකට රුකුලහක් ඒකට උපකාරයක් වෙන්න තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. මේ පොතේ ඇත්තටම මම මේ පොත ලිව්වාම ගොඩක් වෙලාවට දැන් අපි ඔක්කොම දන්නවා ඒ එඩිසන් බල්බ් එක හැදුවේ එඩිසන්ගේ කතාව. එඩිසන් කියන ළමයා මේ මං හිතන්නේ grade 2 3 වල වාගේ කියන්නේ මේ ඇමරිකාවේ comprehensive education එකක් දුන්නේ හැමෝටම බලලා කරලා education එකක් දුන්නේ. දැන් ලංකාවේ නම් education එක ගන්න එක නීතියට අනුකූලයි. නීතියට පටහැනි ඉස්කෝලේ ළමයා යවුවේ නැත්තම් එතන දඬුවමක් තියෙනවා ඇත්තටම. ඒ වගේ නෙමෙයි ඉස්සර ඇමරිකාවේ ඉගෙන ගන්න එක්කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. ඕන නැත්තම් ගෙදර ඉගෙනන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය ගෙදර උගන්නපු අයගේ ක්‍රියේටිව්නස් එක වැඩි. එතකොට ගෙදර නැතුව ඔය ලොකු ඩිග්‍රී ගහුවාම සමහරවල්ලාට ක්‍රියේටිව්නස් එක නැහැ. හැබැයි කම්පිටිෂන් එකෙන් ඒගොල්ලෝ ඉස්සරහට. ඒතර ඒගොල්ලෝ බැලුවා මොකද්ද මේ এডুকেෂන් ෆැක්ටර්ස් මොනවාද මේ දෙකේ අතර වෙනස. ඒතර ජෙනරල් এডুকেෂන් එක මේ සාමාන්‍ය අධ්‍යාපන මට්ටම මේ විදිය ජෙනරල් এডুকেෂන් එක විදියත් ඉන්ටියුෂන් এডুকেෂන් එක ක්‍රියේටිව් এডুকেෂන් එකක් විදියටත් ඒගොල්ලෝ කැටගරයිස් කරලා වෙන වශයෙන් අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔය ගොඩක් සල්ලි තියෙන මිනිස්සු අපි නොදන්න වුණාට මේ අපි වෙනම ටියුෂන් ගන්නවා වගේ ඒ ටියුෂන් ගන්නෙත් අපි මේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයටනේ. වෙනත් අධ්‍යාපන ඕල්ටර්නේටිව් এডুকেෂන් සිස්ටම් එකක් විදියට මේ ඉන්ටියුෂන් এডুকেෂන් ටික යොමු වෙනවා. ඉතින් අපිට ඒ ලක්ෂරි එක නෑ. ඒකින්දම තමයි මේ පොත කියවලා ඒ ලක්ෂරි එක ගන්න කියන්නේ. ඒක এডুকেෂන් ඒක සිස්ටම් එකක් සම්බන්ධ දෙයක්. ඒතකොට හරි සරලයි. මොකද এডুকেෂන් සිස්ටම් එකෙන් උඩටම ගිය අය දැන් මේ පොත මේවා කරනකොට මම කීප තැන් වලට යන්න සිද්ධ වුණා. සමහර හිරගෙවල් වලත් ගියා. ඒතර අපිට තේරුණ දෙයක් තමයි හිරේ ඉන්නේ මේ හොරු මත් විතරක් නෙමෙයි. සමහර දොස්තරලා ඉන්නවා. මේ ලෝයර්ස්ලා ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාවලට හිතා ගන්න බැරි සමාජ වටපිටාවක් තියෙන මිනිස්සු ඉන්නවා. පරපරා ඉන්නවා. පොලිස්පති නම් ගියා ආයෙත් එළියා නමුත් එහෙම නෙමෙයි. මොකද ඒ ඔක්කොම වෙන්නේ මේකේ මේ පොතට අනුව ඒ යුනිවර්ස් මේ এডুকেෂන් දෙකේ එකක් ඇවිල්ලා ඉන්ටියුෂන් এডুকেෂන් එක මේක යුනිවර්සල් ලෝ එකත් එක්ක පැරලල් යන এডুকেෂන් එක. යුනිවර්සල් ලෝ එකත් එක්ක පැරලල් යනකොට අනිවාර්යයෙන්ම එතන බලයක් ක්‍රියේට් වෙනවා. බලය හීන වෙන්නේ නැහැ. ඒතර බලය නැති වෙන්නේ නැහැ. යුනිවර්සල් ලෝ එකත් එක්ක යන්නේ. එතකොට ජෙනරල් এডুকেෂන් එක යුනිවර්සල් ලෝ එකත් එක්ක නෙමෙයි යන්නේ. ඒකෙන් හින්දා තමයි සමහර වෙලාවට ඩිග්‍රී තියෙනවා එයා හිරේ. ඩිග්‍රී තියෙනවා එක්කෝ එයා වෙන්නේ බ්‍රෝක් වෙලා. ඉතින් එනම ලැබුවට ඩිග්‍රී ගැහුවට ඒක වෙන්නේ නැහැ. දැන් ඒකම තියෙනවා. මේකම මේ ඒක සරලව විශ්වෙනවා. ආශාව බලයේ ප්‍රකාශය. වෙන බලයට ධනේශ වෙන මගට අවශ්‍ය කරන බලය නම් තව මනස එක කර ගැනීමයි.
මනස එකක කරගන්න ඕන මොකද්ද? අපිට ආසාවක් තියෙනවා මේ ධනවත් වෙන්න. ඒතර ධනවත් වීමට අපිට ඒක කන්සන්ට්‍රේට් කරගන්න ඕන. ඒ ධනයට යොමු වෙන්න ඕන. ඒකද ඔබේ මුළු මනසම වර්තමාන ක්‍රියාවට යොමු කරන්න. ඒක තමයි අර එතනම තියෙන්නේ wherever you are be there. ඒ කියන්නේ කොහෙද ඉන්නේවා එතන ඉන්න. එතනම කියනවා නම් කොහෙ හිටියත් එතනම ඉන්න කියන එක. එතනින් ඒක තමයි දැන් අපි ඉස්සල්ලාර ඩයග්‍රෑම් එකෙන් කිව්වේ අපිට ඉන්න තැන ඉඳන් අපිට ඕන ටාගට් එක ගන්නවා නම් ඒ අතරතුර ෆිල් වෙන්නේ අපේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කරන්න තියෙන ඔක්කොම බලවේගයන් තමයි ඒ අතර ෆිල් වෙන්නේ. අපිට රිසල්ට් එක බලාගෙන කොහෙද අපි ටියුන් කරන්න ඕන අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක. අපි ප්‍රෝග්‍රෑම් කරන්න ඕන අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක. සබ්කොන්ෂස් මයින්ඩ් එක ප්‍රෝග්‍රෑම් කරන ඒකයි මුලදී කියලා තියෙන්නේ. ඇත්තටම ඒක මම පුරාගත්තේ Think and Grow Rich book එකෙන්. ඒකේ තියෙනවා whatever mind can conceive and believe mind can achieve. ඒතර මයින්ඩ් ගේම් එකක් මේක. ධනවත් වුණ ඕන එක්කෙනෙක් ස්ටඩි කරොත් ඒ එහෙම තමයි. ඒ අරින්න වෙනම ෆිසිකල් වෙනම බාහිර බලවේගකින් ධනවත් කරලා නැහැ. කාරණා දෙකක් තියෙනවා. එකක් කොන්ෂස් කොම්පිටන්ට්, අනිත් එක අන්කොන්ෂස් කොම්පිටන්ට්. කොන්ෂස් කොම්පිටන්ට් එකෙන් ආවහම අපි දන්නවා කොහොමද අපි ධනවත් උනේ, කොහොමද අපි මේ අද ඉන්න තැනට ආවේ, ඇයි එදා මෙහෙම වුණේ කියන එක දැනගන්නවා කොන්ෂස් කොම්පිටන්ට් එකෙන්. තව කොම්පිටන්ට් එකක් තමයි අන්කොන්ෂස් කොම්පිටන්ට්. එයා දන්නේ නැහැ කොහොමද උනේ කියලා. හැබැයි එයා ඒ ජයග්‍රහණය ලැබලා තියෙනවා. එතකොට ඒක නොදැනුවත් හෝ දැනුවත්වම තමන්ගේ අරමුණට ගිහිල්ලා තියෙනවා. දැන් ඕක හොඳම උදාහරණය තමයි ඇන්ඩ්‍රු කානේගේ. ඇන්ඩ්‍රු කානේගේ කියන්නේ ලෝකෙ හිටිය ලොකුම පොහොසතයි ඒ දවස්. ඒතර ඇන්ඩ්‍රු කානේගේ බැලුවා එයා මේ ස්කොටිස් ජාතිකේ ඇමරිකාවට ඇවිල්ලා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ඉතින් කොහොමද මම මේ සල්ලි හම්බුනේ? ඉතින් එයාට ඇත්තටම ඇන්ඩ්‍රු කානේගේ එහෙම වුණාට නිකන් ශාස්ත්‍රවරයෙක් වගේ එයා හිතුවා මේ මගේ දැනුම මට වෙච්ච දේ මං තවත් අයට දෙන්න ඕන. අනිත් අයත් මේ ඉගෙන ගන්න ඕන මේ මං කොහොමද සල්ලි හම්බ කරේ කියලා. මොකද ඒක වුණා කියන්නේ ඇන්ඩ්‍රු කානේ කියන්නේ ස්ටිල් මේ යකඩ මේ US ස්ටිල් කි තියෙන්නේ ඇන්ඩ්‍රු කානේගේ. ඉතින් මැසිව් සල්ලි එක. ඉතින් එක සැරයක් එයාට චෝදනාවක් එනවා මිනිස්සුන් අර ලේ මහන්සිය යොදලා ගන්න මුදලෙන් තමයි මෙයා එන්නේ කියලා. එතකොට තව චෝදනාවක් ආවා එයා අඩුපඩියට මිනිස්සු ගන්නවා කියලා ලොකු ස්ට්‍රයික් එකක් හැම වෙලා මං හිතන්නේ පොලිසියත් එක්ක ගැටුණා මිනිස්සුත් මැරුණා. ඒ වෙලාවේ ඇන්ඩ්‍රු කානිගේ හැමදෙස්සම ඒවෙන් ස්කේප් වුණා. මොනවා හරි කලකෝලාලයක් තිබ්බනම් එයාගේ පුරුද්දක් තිබ්බනම් ඒවට නැතුව යන්න. එක සැරයක් එයා මේ ඔක්කොම මේවා කළා මේ US ස්ටිල් විකුණලා දැම්මා. විකුණලා දැම්මාම තමයි යාට ඕන උනේ ඇත්තටම මේ කොහොමද මම පොහොසත් උනේ? මම පොහොසත් වුණා නම් මේ ස්කොටිස් ජාතිකයෙක් වන මම උස මහතත් නැහැ. එතකොට ලොකු এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එකකුත් නැහැ. ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. එතකොට මට මෙහෙම ලෝකේ ලොකම පොහොසතා වෙන්න පුළුවන් වුණා නම් මේක ඇති මොකක් හරි රාසක්, මොකක් හරි ෆිලොසොෆි එකක් ඇති. ඊට පස්සේ එයා ඉන්වයිට් කරා පුළුවන් ඔය රයිටර්ස්ලාට. ඉතින් ඔය මං වාගේ ලියන්න පුළුවන් අය ඉතින් යන්න ඇති. ඒතකොට ඒ ලියන අයකින් එක්කෙනෙක් තමයි නැපෝලියන් හිල්. නැපෝලියන් හිල් ගියාම ඇන්ඩ්‍රු කානේගේ යවුවා ලුක් නැපෝලියන්. මම ඔයාට අසයින්මන්ට් එකක් දෙනවා. හැබැයි මං සල්ලි දෙන්නේ නැහැ. ඔයා අවුරුදු 20ක් විතර මේ වෙනුවෙන් කැප කරන්න ඕන. ඒතර මම හැබැයි යන එන තැන් හඳුන්වලා දෙන්න. ඒක බලලා ඔයා මේක කියන්න ඕන. මේක ෆිලොසොෆි එක කියන්න ඕන කියලා. ඉතින් ඒක නැපෝලියන් හිල් ඉන්ටර්වියු එකකදී කියනවා එයා කියන්න තිබුණා හැබැයි එයා දන්නේ නැලු ෆිලොසොෆි කියන එකේ මීනින් එකවත්. ඉතින් නමුත් එයා ෆිලොසොෆි එකක් ලියුවා පස්සේ කාලෙක. ඉතින් ඒ වෙලාවේ නැපෝලියන් හිල්ට ඒක යෝජනාව කරනකොට ඇන්ඩ්‍රු කානේගේ හිතලා තියෙනවා මෙයා 30 සෙකන්ඩ් වලින් මේක අසයින්මන්ට් එක බාරගත්තේ නැත්නම් දෙන්නේ නැහැ කියලා. කොහොම හරි නැපෝලියන් හිල් කිව්වා රයිට් මම මේක අසයින්මන්ට් එක බාර ගන්නම් කියලා. ඉතින් එයා ඊට පස්සේ ඇමරිකාවේ ඒ සමකාලීන හිටිය හෙන්රි ෆෝඩ්, එඩිසන් ඒගොල්ලන් අඳුරනවා. ඒගොල්ලන්ව
මුණ ගස්සන්න යෙදුවා. ඒගොල්ලන්ගෙන් අදහස් ගත්තා. මම හිතන්නේ 500ක් විතර අය ඉන්ටර්වයුව කරලා තමයි Think and Grow Rich පොත ලිව්වේ. ඒකේ අදහස ඇත්තටම Think and Grow Rich පොතත් මේ මටත් එහෙමයි මේ පොත ලියුවා. මේකට නමක් හොයාගන්න එකක් නැහැ. ඊට පස්සේ මේ මම දැම්ම මේ ධනය සොයන මග කියලා. ඒ වගේම තමයි නැපෝලියන් හිල් පොත ලිව්වට පොතට නමක් නැහැ. ඊට පස්සේ printing කරන එක්කෙනා හැමදාම අහනවලු මේ ඊට පස්සේ කියවලු think and grow rich කියලා. ඒ කියන්නේ rich වෙන්න නම් think and grow rich. සිතුවිල්ලෙන් තමයි වෙන්නේ. එතනම තමයි මූලික අදහස ඇත්තටම. මේක ඇන්ඩ්‍රු කානෙගේවත් නැපෝලියන් හිල්ගේවත් අදහසක් නෙමෙයි. යුනිවර්ස් එකේ ඒක රිදම් එක. යුනිවර්ස් වැඩ කරන විදිහ ඒක. ඉතින් ඒක අය දීලා තියෙනවා තවත් අය ලියා ඒ සම්බන්ධයෙන් මේක සමහර අයට අලුත් වෙනවා සමහර අය ආසා තිබ්බේ එක කියනවා. නමුත් අර සිංහල මාධ්‍යයෙන් ලියුන්නේ නැති හින්දා මම ගොඩක් කැපකිරීමකින් උත්සාහයකින් සරල වචනෙන් ලියලා තියෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කියන එක තමයි හැමදාම කියන්නේ. ඒකම ලයිව් වීඩියෝ එකක් යනකොට හැමතිස්සෙම ආපු ක්‍රිටිසිසම් නෙමෙයි. අතට ක්‍රිටිසයිස් කියන්නත් බෑ. ජෝක් එකට දන්නෙත් නෑ. ඉතින් වේකල් සම්බන්ධයෙන් අහනවා මේ එහෙම. ඉතින් ඒක අපේ එක පැත්තක්. ඒ වෑනොත් ලැබපු අත්දැකීම් තියෙනවා. මම උදාහරණයක් විදියට මම හිතන්නේ ජිම් රෝන්ගේ කියන දෙයක් තමයි success without fulfillment utter failure. ඉතින් සක්සස් වෙන්න පුළුවන් මිනිස්සුන්ට භෞතිකව බලාගෙන ඉන්න අයට පේනවා සාර්ථකයි කියලා. නමුත් fulfillment කියන්නේ ලැබුවට හරි හම්බ කරාට හරි හම්බ කරනවා කියන්නේ. ඒ වගේ දෙයක් තමයි fulfillment. ඒ කියන්නේ තමන්ගේ ඇතුළාන්තයත් purify කරගෙන තමයි බාහිර දේවල් වලට යොමු වෙන්නේ. මොකද බාහිර දේවල් වලට යොමු වුණොත් ඒවා ළඟා කරගත්තොත් ඇතුළාන්තය purify නොකර අර බාහිර දේවල් නැති වුණේ ගමන් අපේ ඇතුළාන්තේ කඩා වැටෙනවා. ඊට පස්සේ මිනිස්සු committed suicide වෙනවා. ඒ වගේ මම දන්නේ කෙනෙක් ඉන්නවා. ඇත්තටම එයාට තිබුණා BMW එකක්. ඒකම Hyundai එකකුත් තිබුණා Santa Fe vehicle එක. BMW එක අවුරුදු 10ටම මයිලේජ් එක කරලා තිබුණේ බොහොම පොඩි ගාණක් 20000ක් කර ඔන්න වගේ ගාණක්. ඉතින් හැමදාම ආවම සර්විස් වලට ආවම ඇඩ්මයර් කරලා කියනවා මේමයි කාර් එක එහෙම කියලා. ඩ්‍රයිවර් අතේ වන්නේ නැහැ සමහර වෙලාවට මේ එයාගේ කාර් එකට හරි ආදරේ. මේ මමත් ගියා ෆියුනරල් එකට. ෆියුනරල් එකේ වැඩ ඔක්කොම යන්නේ අර අනිත් යූස් කරපු ජීප් එක නෙමෙයි මේ කාර් එකේ. මොකද මහත්තයා ඉන්න කාලේ ඩ්‍රයිවර්ටවත් දුන්නේ නැහැ. හැබැයි දැන් ෆියුනරල් වැඩ වල ඩ්‍රයිවර් යන්නේ. මොකද ඊට පස්සේ ඩ්‍රයිවර්ට කඩවසම් මිනිස්සයා මිනිහත් මට කියනවා ඔව් සර් ඉන්න කාලේ මට මේක අල්ලන්නවත් දුන්නේ නැහැ. දැන් මම මේ සර් මෙච්චර කාලයක් මෙච්චරයි පැද්දේ. මම මේ අවුරුද්දක් වෙනවා මම මෙච්චරක් දුවලා තියෙනවා කියලා. ඒතර බලනකොට ඒ මිනිස් මේ බොස් මහන්සි වෙලා තියෙන්නේ අර ඩ්‍රයිවර්ගේ කම්ෆර්ට් එක වෙනුවෙන්. එතකොට අර කියන්නේ richest man in graveyard කියලා. එතකොට richest man in graveyard කියන්නේ මට හරියට ස්ට්‍රයික් වුණේ එදා තමයි. මේ මිනිස්සයා කොච්චර වුණත් ඒ සල්ලි වලින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඉතින් මෙටීරියල් වලට ආසා කරා මෙටීරියල් වල ගොඩ ගැව්වා. ඒව අරන් ගියෙත් නැහැ. ඇත්තටම මේ ඉන්න කාලේ ලොකුවට එන්ජොයි කරෙත් නැහැ. ඒ බඩු පරිස්සම් කරගත්තා. බඩු සාමාන්‍ය විදිහට නෙමෙයි. ඒව මේ ගොඩක් අති උවමනාවෙන්ම පරිස්සම් කරගත්තා. ඒ මොකද මෙටීරියල් ඒවා ගන්නකොට outside world එක ක්‍රියේට් කරනකොට inside world එක ක්‍රියේට් වෙලා නැහැ. ඉතින් inside world එක ක්‍රියේට් කරලා ගෙනම අපිට කියන්න බෑ මේ බහුශ්‍රතේ වාගේ අපි මේ සියල්ලම සම්පූර්ණයි කියලා. මේ පොතෙන් එක දෙයක් තමයි පොත ලියනකොට අපිම දැනගන්න දෙයක් වාගේම මං ගැනම අවබෝධයක් වෙනවා. ස්වාමීන් මේමනේ කෙරෙන්න ඕනේ කියලා. ඒතර අපිත් පියුරිෆයි වෙනවා. ඒතර ස්වේච්ඡාවෙන් අපිට ඕනම දැනක හිරගයක් හෝ වේවා මේ චැරිටි තැනක් හෝ වේවා අපේ දායකත්වය මේ පොත හා සම්බන්ධයෙන් අපි ලබා දීලා තියෙනවා. ඒතර ආත්ම තෘප්තියක් එනවා. කවදා හරි අපි මේ දේ කරා කියලා. එතන මේ පොත මම නිකන් හැමතිස්සෙම හිතනවා මේක එක්ක පුද්ගලයන් මට කිව්වා අධ්‍යාපන අමාත්‍යාංශයට මේක යොමු කරන්න අහවල් ඇමතිව හම්බ වෙන්න මේක මේ වටිනා එකක් එහෙම කියලා. ඉතින් මම බැලුවා ඒ කොහොම හරි මට ඒක යොමු වෙන්න අදහසක් තිබුණා. මොකද මිනිස්සුන්ට
යොමු වුණාමනේ මේකේ ප්‍රතිඵලය වෙන්නේ කියලා අනිත් පැත්තට බලනකොට ඒ ඇමතිත් ඉන්නේ අන්ඩර් ඉන්වෙස්ටිගේෂන්. ඒ කියන්නේ ඇමතිකමත් නැහැ. ඔව් ගවර්න්මන්ට් ෆේල් වෙලා.